ඉතින් කොහොමද මගේ ආදරණීය යාළු හැමෝටම මං හිතනවා ඔයාලා හැමෝම සතුටින් සැනසීමෙන් නැති කියලා. ඉතින් අද වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ මොකක් ගැනද? ඔයා පර්ෆෙක්ට්ද කියලා. ඉතින් අපි බලමු මොකද්ද මේ පර්ෆෙක්ට් නැත්තම් අපි කියනවා අපි සර්ව සම්පූර්ණයි කියලා. නැත්තම් කොහොමද කියන්නේ? අපිට අපි ගැන හැම අංශකින්ම අපේ ජීවිතේ අපි පර්ෆෙක්ට් කියලා දැනෙන්නේ කොහොමද? නැත්තම් මෙන්න මේ පර්ෆෙක්ට් කියන කන්සෙප්ට් එක කොහොමද අපේ ජීවිතේට අපි බාරගන්නේ කියන එක ගැන අපි බලමු. එතකොට පර්ෆෙක්ට් කියන්නේ කෙටියෙන්ම සර්ව සම්පූර්ණයි වගේනේ. අපි හැම දෙයකින්ම සර්ව සම්පූර්ණයි. අපි හැම දෙයකින්ම සම්පූර්ණ. ඉතින් අන්න ඒ පර්ෆෙක්ට් කියන දේ ඇත්තක්ද බොරුවක්ද? මේ ලෝකේ හැම මිනිස්සෙක්ම පර්ෆෙක්ට්ද? නෑ. එතකොට අපි ඉස්සල්ලාම තේරුම් ගන්න ඕන දේ තමයි අපි හොයනවානේ අපි පර්ෆෙක්ට් වෙන්න ඕනේ. මම පර්ෆෙක්ට් වෙන්න ඕනේ කියලා අපි හොයනවා. එතකොට අපි ඒ වෙනුවෙන් දේවල් කරනවා. එතකොට මේ පර්ෆෙක්ට් කියන එක ඇත්තටම අපේ සමාජය විසින් අපිට හදලා දුන්න එකක් සහ සමාජය හදලා දුන්නත් නැතත් ඔයා බලාපොරොත්තු වෙනවා මොකක්ද ඔයාව සම්පූර්ණ කර ගැනීමක් බාහිරේ මගින්. ඒකට හොඳටම වැදගත් දේ තමයි මේ පර්ෆෙක්ට් කියන සංකල්පය. අපිට අපේ ජීවිතේට අපි ගන්නෙ කොහොමද? ඒක අපි බාහිරින් අචීව් කරගන්න තමයි බලන්නේ. හැබැයි ඇත්තටම තමන් පර්ෆෙක්ට් කියන දේ පර්ෆෙක්ට් වෙන්නේ ඔයා පර්ෆෙක්ට් නැති වුනහම. ඇත්තටම අපි පර්ෆෙක්ට් නැහැනේ. හැම මිනිස්සෙක්ම පර්ෆෙක්ට් නැහැ. හැබැයි හැම මිනිස්සෙක්ම යුනික්. ඒකට මේක බලන ඔයා යුනික්. ඒතර යුනික් කියන එකයි පර්ෆෙක්ට් කියන එකයි දෙක. හැමෝටම අනන්‍ය වුණු ලක්ෂණ, හැමෝටම අනන්‍ය වුණු දක්ෂතාවයන්, හැමෝටම අනන්‍ය වුණු එක නිර්මාණාත්මක හැකියාව. නැත්තම් ඒ එක පුද්ගලයෙක් නැත්තම් එක මිනිසෙක් මිනිසෙක් එයාගේ ජීවිතය ඒ කෙනා වගේ තව කෙනෙක් නැහැ. එයාගේ සිතුම් පැතුම් වගේ තව කෙනෙක් නැහැ. ඒකට ඒ කෙනාට යුනික්. ඒක එයාගේ බාහිර පෙනුම වුණත්, එයාගේ දක්ෂතාවය වුණත්, එයාගේ ජීවිතය අත්දැකීම් සහ එයාට ලැබෙන දේවල් වුණත් ඒක වෙනස් කෙනාගෙන් කෙනාට. ඉතින් අන්නේ යුනික්නස් එක තමයි ඔයා බාර ගන්න ඕනේ. එහෙම නැතුව පර්ෆෙක්ට් කියලා දෙයක් ලෝකෙන් හොයන එක නෙවෙයි. සහ ඔයා පර්ෆෙක්ට් කරගන්න දඟලන එක නෙවෙයි. අපි පර්ෆෙක්ට් වෙන්න දඟලන්නේ මෙච්චර. ඒ මොකද අපි හැමතිස්සෙම අනිත් කෙනා එක්ක නැත්තම් සමාජය එක්ක අපිව කම්පෙයාර් කරනවා. හා නැද්ද? චූටි කාලේ ඉඳලා පුරුදු වෙලා තියෙන. ඒතර ඉගෙන ගන්න එක ගත්තාම පොඩි කාලේ ඉඳලා අපි පොඩි ළමයි වෙලා අපි පොඩි කාලේදී අපි දන්නේ නැහැ. අපි දක්ෂයිද නැත්ද මොකද්ද මේ ප්‍රොසීඩියර් එක කියලා අපි දන්නේ නැහැ. හැබැයි මොකද කරන්නේ? සමාජයෙන් නැත්තම් දෙමව්පියන් අපිව කම්පෙයාර් කරනවා අනිත් අය එක්ක. ඒක වැරද්දක් නෙමෙයි. ඒක තමයි මේ සමාජයේ ස්වභාවය. හැබැයි එතකොට ඔයා හිතන්න ගන්නවා මොකද්ද? මම හොඳමදි. මම එයා වගේ නෙවෙයි. මට තව ගොඩක් දේවල් එකතු කරගන්න ඕනේ මගේ ජීවිතේට. මගේ goals ජය ගන්න ඕනේ. එතකොට තමයි මම perfect වෙන්නේ කියන දේ ඔයා හිතන්න පටන් ගන්න. අන්න එහෙම හිතන්න පටන් ගත්තට පස්සේ තමයි ටිකෙන් ටික ජීවිතේ එක එක දේවල් එකතු වෙන්නේ. ඉගෙන ගැනීම, පස්සේ අපි ඉස්කෝලේදී අපි යාළුවොත් එක්ක ඉද්දී එතකොට සමාජ මට්ටම්. එතකොට ඒ වගේ දේවල් වලින් පටන් ගන්න මේ මම perfect නැහැ, මම හොඳමදි කියන ගමන ජීවිතාන්තය දක්වාම ගොඩක් මිනිස්සු ගාව එයාලගේ හිතේ වද දිදී තියෙන කාරණයක් තමයි මම හොඳමදි, මම perfect මදි, මම කොච්චර කරත් මට සැටිස් නැහැ, මට මං ගැන සතුටක් නැහැ. එතකොට ඇත්තටම මේක ගොඩක් නරක දෙයක් මේ සමාජයේ තියෙන එක අපිට අදාළ නැහැ. හැබැයි අපේ ජීවිතේට ඒක ලබා ගන්න එක අපේ ජීවිතේට ඒක ඇබ්සෝබ් කරගන්න එක තමයි අපේ තියෙන වැරද්ද. එතකොට මේ පර්ෆෙක්ට් වෙනවා, මම හොඳයි කියලා දැනෙන හැඟීම දැනෙන්නේ කොහෙන්ද? කොහොමද මම පර්ෆෙක්ට් කියන එක ඇත්තටම දනව ගන්නෙ අපි?
ඒක ෆීල් වෙන්න නම් මොකක්ද කරන්න ඕනේ? ඉස්සල්ලාම ඔයාව ඇක්සෙප්ට් කරන්න ඕනේ. ඔයා ඉන්න විදිහ ඔයා ඇක්සෙප්ට් කරන්න ඕනේ. ඔයාට තියෙන්නේ මොනවාද මේ වෙලාව? ඔයාගේ සාර්ථකත්වය මොන මට්ටමේද තියෙන්නේ? මොටම තියන අනහින ඊට පස්සේ අපි එදිනදා ජීවිතේ අපිට ඕන දේවල් ජීවත් වෙන්න. ඒ හැමදේම තිබ්බහමනේ අපි සතුටින් ඉන්නේ. එතකොට ඒ වගේ හැබැයි ඒ දේවල් නැති වුණා කියලා මේ වෙලාවේ ඔයා හොඳමදි කියලා හිතන එක තමයි වැරද්ද වෙන්නේ. ඉතින් මේ වෙලාවේ කොහොමද ඔයා පර්ෆෙක්ට් කියලා හිතන්නේ? ඔයා පර්ෆෙක්ට් කියලා හිතන්න නම් ඔයාට ඒක කවදාම හරි දවසක ජීවිතේ මම පර්ෆෙක්ට් I'm enough කියලා දැනෙන්න නම් මොකද කරන්න ඕනේ? ඔයාව ඇක්සෙප්ට් කරන්න ඕනේ. ඔයා මේ ඉන්න විදිහටම ඔයාව ඇක්සෙප්ට් කරන්න ඕනේ. මේ තත්ත්වෙදී ඔයාට මුකුත් නොතියෙන්න පුළුවන්. සමාජය ඇක්සෙප්ට් කරන දේවල් කියන්නේ සමාජයේ තියෙන සීමාවන් රාමු ඊට පස්සේ ස්ටෑන්ඩර්ඩ්ස් තියෙනවා. එතකොට මෙන්න මේවට ගැලපෙන්න ඔයා මේ වෙලාවේ නැති වෙන්න පුළුවන්. හැබැයි ඔයාගේ හිතින් ඔයා සතුටින් ඉන්නවා නම් ඒක තමයි මේ විශ්වයේ තියෙන ඇත්තටම පර්ෆෙක්ට් කියන එක. විශ්වය කියන්නේ ඔයා කියන්නේ විශ්වය. ඔයා කියන්නේ සබාධම. ඔයා කියන්නේ හරිම යුනික් කෙනෙක්. ඒක තමයි ඔයාගේ පර්ෆෙක්ට් කියන දේ. ඔයා තමයි හොඳම විශිෂ්ටතම නිර්මාණය. ඉතින් ඒකට තව දේවල් බාහිර දේවල් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයා විශිෂ්ට වෙන්න. ඔයා ඉපදෙද්දිම ඔයා විශිෂ්ට මිනිස්සෙක්. ඉතින් හැමදාම හැමතිස්සෙම හැම තප්පරේම මේක මතක තියාගෙන ඉන්න. මොකද අපිට දවසක මේ ජීවිතය අතහැරලා යන්න වෙනවා. අන්න ඒ දවසට ජීවිතය ආපස්සට බැලුවාම අපි ගැන තියෙන self respect එක අපි ගැන හිතලා සතුටු වුණාද කියන දේ ගොඩක් අපිට දැනේවි. ඒ මොකද අපි එක්ක ජීවත් වෙන එක තරම් ලස්සන සුන්දර දෙයක් තවත් නැහැ. අපිට අනිත් කෙනෙක් එක්ක සතුටින් ජීවත් වෙන්න නම් තව කෙනෙක්ට ආදරය දෙන්න නම් අපිත් එක්ක තමන් එක්ක තියෙන සම්බන්ධය ගොඩක් පර්ෆෙක්ට් වෙන්න ඕනේ. ඉතින් මතක තියාගන්න. ඔයා විශිෂ්ට මිනිස්සෙක්. මේක බලන ඔයා හරිම යුනික් පුද්ගලෙක් මේ විශ්වයේ ඉන්න. මේ වෙලාවේ ඔයාව ඇක්සෙප්ට් කරන්න. ඔයාගේ ජීවිතයේ තියෙන දුර්වලතා, එතකොට ඔයාගේ අතීතය, ඔයාගේ අනාගතය ගැන හිතද්දී ඔයාට තියෙන ඉන්සිකියුරිටිස් මට පුළුවන් වේද මේ දේ කරගන්න? මට කවදාද මේක අචීව් කරගන්න පුළුවන්? මම කවදා මේ ලෝකෙ දිනයිද? වගේ දේවල් වලින් මොකද වෙන්නේ? ඔයාට දැනෙන්නම ඔයා පර්ෆෙක්ට් නෑ කියලා. ඔයාට දැනෙන්නම ඔයා හොඳමදි කියලා. කිසිම වෙලාවක ඔයාව තව කෙනෙක් එක්ක කම්පෙයාර් කරන්න එපා. ඔයාගේ තියෙන පැත්තකට වෙලා කාලය අරගෙන ඒක දවසක්ද දෙකක්ද සතියක්ද මාසයක්ද කමක් නැහැ. කල්පනා කරන්න මොනවාද ඔයාගේ තියෙන ගතිගුණ? මොකද්ද ඔයාට ඔයා ගැන දැනෙන ඔයාට ආඩම්බර වෙන්න පුළුවන් කාරණාව? මම කලින් කිව්වා වගේ ඒවා භෞතික ලබා ගැනීම නෙවෙයි. සල්ලි, ඔයාගේ ජොබ් එක, ඔයාගේ අපියරන්ස් එක, මේ වගේ දේවල්, ඔයාගේ පවුල, පසුබිම, මේ දේවල් හින්දා ලැබෙන සතුට, ඒ දේවල් නිසා ලැබෙන ආඩම්බරකම නෙවෙයි. එහෙම නැතුව ඔයා සාමාන්‍ය පුද්ගලයෙක් විදිහට ඔයාගේ හිත අභ්‍යන්තරයෙන් ඔයාට තියෙන සතුට වෙන්න පුළුවන් දේවල් මොනවද කියලා හිතලා බලන්න. ඔයා ගොඩක් හොඳ කෙනෙක් වෙන්න ඇති. ඔයා හැමෝටම උදව් කරන ගොඩක් ආදරණීය කෙනෙක් වෙන්න ඇති. සමහර වෙලාවට ඔයාට තරහ යන කෙනෙක් වෙන්න ඇති. සමහර වෙලාවට ඔයාට අසාධාරණේ පේන්න බැරි කෙනෙක් වෙන්න ඇති. මේ මොකක් හරි දෙයක්. ඔයාට ආදරය කරන්න පුරුදු වෙන්න. කලින් වීඩියෝ වලත් කතා කරා වගේ මේ ලෝකේ සැලුවෙන් සතුටින් ජීවත් වෙන්න පුළුවන් එකම ක්‍රමය තමයි ඔයාව ඇක්සෙප්ට් කරන එක. ඉතින් අතුලාන්තයෙන්ම ඔයා පර්ෆෙක්ට් වෙන්න නම් ඔයාව පිළිගන්න ඕනෙමයි. ඔයාගේ දුර්වලතා එක්කම, ඔයාගේ හොඳ නරක එක්කම ඔයාව පිළිගන්න ඕනේ. ඉතින් අනිත් අය එක්ක ඔයාව කම්පෙයාර් කරන එක නවත්ත. ඉස්සල්ලාම ඊට පස්සේ ඔයාගේ තියෙන දුර්වලතා හෝ ඔයාව පීඩනයට ලක් වෙන දේවල් හෝ අන්න ඒ දේවල් පිළිගන්න පුරුදු වෙන්න. ඔයාට තියෙන දුර්වලතා නැත්නම් ඔයාට තියෙන ඉන්සිකියුරිටිස් තියෙනවානේ. ඒතර සමාජයක් ඉස්සරහට ගියාම ඔයාට දැනෙනවා ඔයා හොඳ මදි කියලා කාරණා. අන්න ඒ දේවල් ඉස්සල්ලාම දැනගන්න. සමහර වෙලාවට අපි දන්නෙත් නෑ මොනවාටද අපේ හිත රුදුනේ කියලා. ඒ වුණාට අපි දුකේ. මොකද ඒකට හේතුව සමහර වෙලාවට ඒ වෙලාවේ ඔයා කාත් එක්ක හරියව කම්පෙයාර් කරලා. ඒතර ඔයාව හොඳ මදි කියලා දැනෙලා. අන්න එතකොට තමයි ඔයාට දුක හිතලා තියෙන්නේ. ඉතින් ඒ අවස්ථාව ඉස්සෙල්ලා අඳුරගන්න. අපිට ඒ අවස්ථාව අඳුරගන්න නැතුව මේ අපිට දුක දැනෙන එක ඒ
ඉන්සිකියුරිටි එකක් දැනෙන එක අයින් කරගන්න බෑනේ. ඒ හින්දා ඔයා තීරණය කරන්න මොනකටද ඔයාට බයක් දුකක් දැනෙන්නේ. ඔයා හොඳමද කියලා දැනෙන කාරණා මොකක්ද කියලා ඉස්සලාම අඳුරගන්න. ඊට පස්සේ මොකද කරන්න ඕනේ? ඔයා ඇත්ත තේරුම් ගන්න ඕනේ. ඔයාට ඒ කාරණා තිබ්බා කියලා ඔයා පර්ෆෙක්ට් නැති කෙනෙක් වෙන්නේ නැහැ කියන එක ඔයාගේ හිතට තදින්ම කියන්න ඕනේ. හිත පුරුදු කරන්න ඕනේ අර ඍණාත්මක විදියට ඔයා හිතන එක වළක්වලා ඔයා ගැන ධනාත්මකව හිතන්න. ඔයා ගැන ඔයාට සතුටක් දැනෙන විදියට, ආඩම්බරයක් දැනෙන විදියට ඔයා ගැන හිතන්න. ඔයාවම පුරුදු කරන්න ඕනේ. ඉතින් ඔහොම කාලයක් කරගෙන යද්දී ඔයාටම අවබෝධ වෙන්න ගන්නවා. මම මේ කිසිම වැඩකට නැති දෙයකට තමයි මම මේ දුක් වෙලා තියෙන්නේ. මම මේ හිත රිද්දගෙන තියෙන්නේ මට අදාළම නැති බොරු විකාර දෙයකට කියලා කාලයක් යද්දි තේරුම් ගන්නවා. ඉතින් අන්නේ අවබෝධය ලැබෙනකන් ඔයා ටික ටික ඔයාට කියලා දෙන්න. ඔයා කොච්චර වටිනවද කියලා. ඒක ඔයා අතුලාන්තයෙන්ම තේරුම් ගන්න ඕන දෙයක්. අපිට කොච්චර අනිත් මිනිස්සු කිව්වත් ඒක තේරෙන්නේ නැහැ. අපිම අවබෝධ කරගන්න ඕනේ අපි කොච්චර වටිනවද, අපි කොච්චර යුනික්ද කියන එක. ඒතර ඔයා හිතන්න හැමතිස්සම ඔයා යුනික් කියන එක. මම පර්ෆෙක්ට් නෑ කියන එක හිතනවා වෙනුවට ඔයා යුනික් කියන එක හිතන්න. ඔයා වගේ තව කෙනෙක් නැහැ. ඉතින් අන්න ඒක එක්ක සතුටින් ජීවත් වෙන්න පටන් ගන්න. self love හදාගන්න. ඔයාව accept කරන්න. අන්නේ journey එක එහෙම පටන් ගත්තාම ඔයා තමයි මේ ලෝකෙ perfectම මනුස්සයා කියන එක ඔයාට දැනෙන දවසක් එනවා. ඔයාට මොනවා තිබ්බත් නැතත් ඔයාව වටන්න බැරි. ඔයාගේ සතුට නැති කරන්න බැරි. ඔයා ගැන ඔයා ආඩම්බර වෙන එක නවත්තන්න බැරි turning point එකක් එනවා. අන්න එදාට තමයි ඔයා සර්ව සම්පූර්ණ මනුස්සයෙක්. මේ විශ්වයේ සර්ව සම්පූර්ණ කෙනෙක් ඔයා. කිසිම අඩුවක් නැති කෙනෙක් ඔයා කියන එක ඔයාට දැනෙන්න පටන් ගන්න. ඉතින් අන්නේ දවස වෙනකම් ඔයාට ආදරය කරන ගමන් කරුණාවන්ත වෙන ගමන් එයාට කියලා දෙන්න. අපිට එකපාර මම පර්ෆෙක්ට් කියන එක බොරුවට හිතුවා කියලා ඒක ඇතුළාන්තයෙන්ම අපිට දැනෙන්නේ නැහැ. ඒක ෆීල් වෙන්නේ නැහැ. ඒක ෆීල් වෙන්න නම් ඔයා කරුණාවන්ත වෙන්න ඕනේ ඔයාට. එතකොට තමයි එයා වුණත් ඔයාගේ ආත්මය නැත්තම් මේ විශ්වයේ ඔයා කියන මනුස්සයාගේ ඇත්ත ස්වરૂපය එළියට එන්න ගන්නෙ ඔයාට ආදරේ වෙති. නැතුව ඔයා එයාට ස්ට්‍රේන්ජර් කෙනෙක්ට වගේ ඔයා එයාට ආගන්තුකයෙක්ට වගේ සලකනවා නම් නැත්තම් ඔයා එයාට බයිනවා නම් එයා එයිද ඔයාව බේර ගන්න ඔයා දුක් වෙන තැන්වලදී. එයා එයිද ඔයාව සනසන්න ඔයා අපහසුතාවයට පත් වෙන වෙලාවල නෑ. ඔයා එයාට හයියක් වුණොත් තමයි ඔයා එයාව ආදරෙන් බලාගත්තොත් තමයි එයාත් ඔයාව බාරගන්නේ. කවුද එයා? එයා කියන්නේ ඔයාමයි. ඔයාගේ විශ්වය ඔයාමයි. ඉතින් ඔයාගේ විශ්වය ඔයාම වෙන්න. ඔයා ග්‍රේට්ෆුල් වෙන්න ඉස්සෙල්ලාම ඔයාට. මොකද ඔයාගේ විශ්වය ඔයයි. ඉතින් අන්න එතනින් තමයි මේ ගමන පටන් ගන්න. අපි පිටතින් විශ්වයක් හොයනවා. අපි පිටතින් මේ ලෝකයට ග්‍රේට්ෆුල් වෙනවා. හැබැයි ඉස්සල්ලාම මතක තියාගන්න ඔයාට ග්‍රේට්ෆුල් වෙන්න. ඔයාට අද ලැබිලා තියෙන හැම දෙයකම, ඔයාට අතීතේ ලැබුණු හැම දෙයකම, ඔයාට ජීවිතේ විඳින්න උනා නම් දුක් වේදනා, අභියෝග, ඒ හැම දෙයකම ස්තුතිවන්ත වෙන්න. ඔයාට හම්බුනේ හැම හොඳ මිනිස්සෙක්ට වගේම නරක මිනිස්සෙක්ටත් ස්තුතිවන්ත වෙන්න. මොකද නරක මිනිස්සු කියලා නැහැ. මේ හැමෝම එන්නේ ඔයාට ලස්සන පාඩමක් උගන්වන්න. ඔයාව තව පියවරක් ලෙවල් අප් කරන්න තමයි එයාලා එන්නේ. ඉතින් ඒ අත්දැකීම් හැම දෙයකම ස්තුතිවන්ත වෙන්න. අන්න එතකොට එහෙම ටික ටික ඉස්සරහට යද්දී ඔයා පර්ෆෙක්ට් වෙලා ඉවරයි. ඔයාට තව පර්ෆෙක්ට් වෙන්න දෙයක් නැහැ. විශ්වයෙන් සබාදහමින් ඔයාට ඒ ලේබල් එක දීලා ඉවරයි. ඔයා ඉපදෙද්දිම මං කලින් කිව්වා වගේ එක දීලා ඉවරයි. ඔයා විශිෂ්ටයි. ඔයා ඉපදෙද්දිම. හැබැයි සමාජයක ජීවත් වෙද්දී අපේ අර ලොජිකල් මයින්ඩ් එකක් යද්දී අපි කවුද? අපේ ඇත්ත ස්වરૂපය මොකද්ද? අපි ජීවත් වෙන්න ඕනේ කොහොමද? අපි හිතන්න ඕනේ කොහොමද? අපි මොකද අපි මේ ලෝකයට ඇවිල්ලා තියෙන කියන දේ පවා අමතක වෙනවා. අපි දන්නේ නැහැ. ඉතින් අන්න එහෙම ගමනකනේ අපි හැමෝම යන්නේ. අන්නේ ගමනේදී ඔයා හිර වෙලා දුක් වෙන තැනක් තමයි ඔයා පර්ෆෙක්ට් නැහැ. මම හොඳමද කියලා හිතලා දැනෙන පීඩනය. ඒක හරිම ලොකු පීඩනයක්. හරිම ලොකු බරක් ඔයාගේ ජීවිතේට. හැබැයි ඔයා ඉපදිලා ඉන්නේ ඒ පීඩනය දරාගෙන ඉස්සරහට යන්න නෙවෙයි. මේ ලෝකය, මේ විශ්වය එන්ජොයි කරන්න. ඒ ගමන් ඔයාගේ පාඩම් ඉගෙනගෙන ඇත්ත ඔයා කවුද කියලා ඉගෙන ගන්න තමයි ඔයා ආවිල්ලා තියෙන මේ ලෝකෙට. ඉතින් ඒ පාඩම ගන්න නම් මේ ගමන සැහැල්ලුවෙන් සරලව සතුටින් යන්න නම් ඔයා අන්න අර
imperfect. ඔයා perfect නෑ කියලා හිතන ගතිය නැති කරගන්න ඕනේ. ඉතින් self love journey එකේම එක අදියරක් තමයි ඔන්න ඔක. ඉතින් ඔයාව පිළිගන්න. ඔයාට ආදරය කරන්න. වෙන කවුරුත් ඔයාට ආදරය දෙනකම් බලන් ඉන්න එපා. කවුරුත් ආදරය දුන්නත් ඔයාට අතුලාන්තයෙන්ම දැනනවා නම් ඔයා හොඳමදි කියලා වෙනත් කාරණාවලදී ඔයාට තව කෙනෙක් ආදරය දීමවත් ඔයාට ගාණක් නැහැ. ඔයාට ඒක දැනෙන්නවත් නැහැ. ඔයාට ඒක grateful වෙන්න බෑ. ඇයි? ඔයාගේ අතුලාන්තයෙන්ම ඔයාට කැමති නෑ. ඔයාට ආදරේ නෑ. ඔයාට හොඳ මදි. ඔයාට එහෙම දැනෙනවා නම් තව වෙන්න පුළුවන් ලොකුම දෙයක් තමයි ඔයාට ආකර්ෂණය වෙන්න ගන්නවා. ඔයා perfect මදි කියලා හිතන මිනිස්සු. ඒ කියන්නේ ඔයාට දෙන වටිනාකමේ හැටියට තමයි ඔයාට ආකර්ෂණය වෙන්නේ දේවල්. ඒත් ඔයා perfect නෑ කියලා හිතන්න ඔයාට හම්බෙන මිනිස්සුන්ට ඔයාගේ වටිනාකම නැතු වෙනවා. එයාලට දැනෙන්නේ නැහැ ඔයාගේ යුනික් ගතිය. ඔයාලට දැනෙන්නේ නැහැ ඔයා කොච්චර විශේෂද කියලා. එයාලට දැනෙන්නේ නැහැ ඔයාගේ ලස්සන. එයාලට දැනෙන්නේ නැහැ ඔයාගේ හිත, ඔයාගේ ආත්මය කොච්චර ලස්සනයිද කියලා. එයාලට දැනෙන්නේ නැහැ. ඇයි? ඔයා දන්නේ නැහැ ඔයාට දෙන්න ඕනේ හරිම වටිනාකම. ඉතින් ඔයාට ඒ වටිනාකම දෙන්න ගත්තාම මුළු ලෝකයම ඔයාට ඒ වටිනාකමට සමාන වටිනාකමක් ඊටත් වඩා ලොකු වටිනාකමක් දෙන්න ගන්නවා. ඉතින් එහෙමයි මේ ජීවිතය අපි ජීවත් වෙන්න ඕනේ. එහෙම නැතුව මේ එදිනදා ජීවිතේ අපි පුරුදු වෙලා තියෙන අපේ අතීතයේ එක්ක මේ හැම බරක් එක්කම ඉස්සරහට යන ගමනක් නෙවෙයි මේක. සහැල්ලුවෙන් සතුටින් ඉස්සරහට යන්න ඕන ගමනක්. ඒ වගේම අවබෝධයෙන් ඉස්සරහට යන්න ඕන ගමනක්. ඉතින් අද ඉඳලවත් පටන් ගන්න ඔයා perfect කියන දේ හිතන්න. ඔයා හොඳයි කියලා දේ හිතන්න. ඒ හැම දෙයකටම වඩා ඔයා විශිෂ්ටයි කියන දේ හිතන්න. ඔයා ඉපදෙද්දිම ඔයා විශිෂ්ටයි කියලා හැමදාම මතක තියාගන්න. අපි law of attraction technique use කරනවානේ. එතකොට gratitude journal ලියනවා. එතකොට අපිට ඉස්සරහට ඕන දේවල් ලියනවානේ. අන්න ඒව අතරේ හැමදාම ලියන්න ඕන දෙයක් තමයි මම විශිෂ්ටයි. ඔයා ඉපදෙද්දිම විශිෂ්ටයි. වර්තමාන මොහොතේදීත් විශිෂ්ටයි. අනාගතයේදීත් විශිෂ්ටයි. ඒ මොකද මට විශිෂ්ට වෙන්න අනිත් දේවල් අවශ්‍ය වෙන්නේ නැහැ. මගේ ආත්මය, මගේ සිතුවිලි, මගේ මේ ජීවිතය, මට මෙහෙම ජීවිතයක් ලැබීමම විශිෂ්ට දෙයක්. ඉතින් ඔයා යුනික්. මතක තියාගන්න හැමදාම ඔයා කොච්චර වෙනස්ද? ඔයා කොච්චර සුවිශේෂීද කියලා හැමදාම මතක තියාගන්න. දුන්න කාරණාවක් ආපු ගමන් ඔයා හිතන්න විශ්වයෙන් ඔයාට ජීවත් වෙන්න අවස්ථාවක්, සබාධම්ෙන් ඔයාට අවස්ථාවක් ලබා දීලා තියෙනවා. ඉතින් ඒකට ඔයා grateful වෙන්න ඕනි මිසක් ඔයා අඬලා කෑ ගහලා පීඩණයෙන් ජීවත් වෙන්න ඕනේ නැහැ. perfect කියන දේ අතුලාන්තයෙන්ම හදාගන්න. ඒක ඔයාට පුළුවන්. ඒක ලබා ගන්න ඒ ස්වરૂපය තමයි ඔයාගේ ඇත්ත ස්වરૂපය. කිසිම මේ බාහිර කිසිම දෙයක් අදාළ වෙන්නේ නැතුව ඔයාට සතුටක් දැනෙනවා නම්, ඔයා සැනසීමෙන් නම්, ඔයා confident පිට ඉන්නවා නම්, මොකද ඒකට හේතුව ඔයා හරිම vibration එකේ, ඔයා හරිම frequency එකේ ඉන්නවා. ඒ මොකද ඔයාට ඔයා ඇති. You are enough. ඉතින් ඔයාට ඒක දැනෙන්න ඕනේ. ඔයාට හැම තිස්සෙම ඔයාගේ ජීවිතය ගැන ආඩම්බරයක් දැනෙන්න ඕනේ. මම දන්නවා අපිට ප්‍රැක්ටිකල් ජීවිතේට මුහුණ දෙන්න උනහම හොඳට ඉන්න එක වෙලාවක උදේ හොඳ මානසිකත්වයෙන් ඉන්න හවස් වෙද්දි මොකක්ම හරි ප්‍රශ්නයක් වෙලා ආය ඩවුන් වෙනවා. ඉතින් එහෙම තමයි ජීවිතය කියන්නේ. අපිට හැම තිස්සෙම එකම විදිහට ඉන්න ලැබෙන්නේ නැහැ. මොකද මේක ජර්නි එකක්. මේ ලෝකේ ස්වභාවය අපි ප්‍රාර්ථනා කරන දෙයක්. අපි සතුටින් ඉන්නවා. හැබැයි ඒක ස්ථිර නැහැ. ඉතින් මේ හැම දෙයකටම මෝන දෙන්න පුළුවන් ශක්තිමත් හිතක්, මනසක් තමයි අපි හදාගන්න ඕනේ. ඉතින් ඒක තමයි මේ ලෝකේ ජීවත් වෙන ක්‍රමය, සීක්‍රට් එක. ඒ හැමදේම ඇක්සෙප්ට් කරන්න ඕන. අපි හොඳ විතරක් බලාපොරොත්තු වුණොත් අපිට දුක් වෙන්න වෙනවා. මොකද හොඳ විතරක් අපිට ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඔයාව ඇක්සෙප්ට් කරන්න. ඔයා ඇතුළාන්තයෙන් පර්ෆෙක්ට් වෙන්න. එදාට ඔයාට මොන දේවල් ලැබුණත්, ඔයා මොන මානසිකත්වයේ හිටියත්, ඔයා කොච්චර පහළට වැටුණත් ආයි ඉක්මනට නැගිටින්න පුළුවන්. ආය හරි මානසිකත්වයට එන්න පුළුවන්. මං හරි මානසිකත්වයේ කිව්වට අපිට හොඳ මානසිකත්වය, හරි මානසිකත්වය, ධනාත්මක මානසිකත්වය කියලා එකක් නැහැ. අපිට දැනෙන දේ, අපි එදිනදා ජීවිතේ ජීවත් වෙද්දී ඒ දැනෙන හැඟීම්, අත්දැකීම් හැමදේම හරි දෙයක්. ඒක තමයි විය යුතු දේ. ඒක තමයි සබාධමෙන් වාට දෙන දේ. අපිට ඒක
එපා කියන්න බෑ. ඒක ප්‍රතික්ෂේප කරන්න බෑ. එහෙම ප්‍රතික්ෂේප කරලා අපිට ගමනක් යන්නත් බෑ. ඉතින් හැමදේම පිළිගන්න එක, ඇක්සෙප්ට් කරන එක තමයි මේ ගමනේදී අපි කරන්න ඕනේ. ඉතින් එතකොට ටික ටික ඔයා මේ ගමන යද්දී ඔයාටම දැනේ ඇත්ත නේද? මම ඉස්සරයි මෙහෙම හිටියේ. මට ඉස්සර දැනුණ හැඟීම් මං කොච්චර දුකෙන්ද හිටියේ කියන දේ ඔයාටම අවබෝධ වෙන දවසක් එයි. එතෙන්ට එනකන් ඔයා හරිම කරුණාවන්තව ඔයාව බලාගන්න. කවුරු හිටියත් නැතත්, ලෝකේ මොනවා කිව්වත් නැතත්, ඔයාට මොනවා තිබ්බත් නැතත්, ඔයාගේ ගාඩියන් ඒන්ජල් වෙන්න ඕනේ. ඔයාගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ් වෙන්න ඕනේ. ඔයාට වැඩියෙන්ම ආදරය කරන කෙනා. එහෙම වෙන්න ඕනේ. ඉතින් මේ ගමන ගොඩාක් සුන්දර විදිහට ගෙනියන්න අපි දැනගන්න ඕනේ. ජීවිතේට ප්‍රශ්න එද්දී අපි කඩා වැටුණොත් අපි හිතුවොත් අනේ මගේ ජීවිතේ මෙහෙම එකක් නේ. මට මෙතනින් එහාට ඉස්සරහට යන්න බෑ, ඉදිරියක් නැහැ. මට සතුටක් සැනසීමක් නැහැනේ කියලා. ඒකම තමයි ඔයාට ආකර්ෂණය වෙන්නේ. ඉතින් ඔයාට අවස්ථා දෙන්නේ එහෙම ඉන්න නෙවෙයි. එතනින් නැගිටලා ශක්තිමත්ව ඔයාගේ හොඳම version එක හදාගන්න. ඔයාගේ best version එකට යන්න. ඉතින් එතෙන්ට යන්න සබාදාම මෙච්චර ඔයාට අවස්ථා දෙද්දී ඒව බාර ගන්න නැතුව ඒවට බනින්න එපා. ඉතින් ඒව බාර අරගෙන අතුලාන්තයෙන්ම ඔයා perfect කියන දේ හදාගන්න. හිතනවා මේ වීඩියෝ එකනත් ජීවිතේට දෙයක් එකතු කරගන්න ඇති කියලා. අපි ඉස්සරහටත් කතා කරමු අපේ ජීවිතේට අපි එකතු කරගන්න ඕන දේවල්. අපේ best version එකට යන්න අපි ගාව තියෙන්න ඕනේ ගතිගුණ. අපි කොහොමද සැහැල්ලුව සැනසීම හදාගන්න කියන දේවල් අපි ඉස්සරහටත් කතා කරමු. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකන් සතුටින් පරිස්සමින් ඉන්න මතක් කරලා සැනසීමෙන් ඉන්න.